සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 පළමුවෙන්ම අපි හැම දිනාට මේ යුගයේ ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ නිර්මල ශ්‍රී සද්ධර්මය ඒ ආකාරයෙන්ම අපට කියලා දෙන අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපි හැම දෙනාගේම ගෞරව ආදර නමස්කාරය වේවා සාදු 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 නමෝ බුද්දාය ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද දවසේත් අපි සෝදානම් වෙන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් බුද්ධ දේශනාවක් ශ්‍රවණය කරන්න. පින්වතුනි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයෙන් විතරමයි අපි හැමදෙනාගේම ජීවිතවලට සදාතනික සැනසීම ලබලා දෙන්නේ. ඉතින් පින්වතුනි අද අපි සෝදානම් වෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් බුද්ධ දේශනාවක් ශ්‍රවණය කරන්න. මේ උතුම් බුද්ධ දේශනාව ඇතුළත් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසිකේ තුන්වෙනි පොත් වහන්සේගේ මේ දේශනාවේ නම තමයි චූල කම්ම විභංග සූත්‍රය. පින්නතුනි මේ උතුම් බුද්ධ දේශනාව දේශනා කරන්න පසුබිම් වෙච්ච එක සිදුවීමක් තියෙනවා. ඒ තමයි අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ ඔය සවැත් නුවර ආසන්නයේ තිබ්බා තුදී කියලා එක ගම්මානයක්. මේ ගම්මානයේ ප්‍රධානම බ්‍රාහ්මණය බමුණා විදිහට හිටියේ තෝදේය කියන බ්‍රාහ්මණයා. මේ තෝදේය කියන බ්‍රාහ්මණයා ගොඩාක් සම්භාවනීයයි. 87 කෝටියක ධනෙ තිබ්බා. ගොඩාක් ධනවත්. හැබැයි පින්නතුනේ මේ බමුණා හරි ලෝභයි. කිසි කෙනෙකුට කිසිම දෙයක් දෙන්නේ නැහැ. තමන්ගේ පවුලේ අය එකතු කරලා කියන්නේ කිසි කෙනෙකුට කිසි දෙයක් දෙන්න එපා. එතකොට හම්බ කරපු ධනෙ ඉවර වෙන එක වෙන්නේ. ඒ හින්දා හරියට වේය තුඹස් බඳිනා වගේ ධනෙ එකතු කරන්න කියනවා. මේ මැස්සෝ මේ පැණි මේ වදේට එකතු කරනවා වගේ ධනෙ එකතු කරන්න කියනවා. කාටවත් දෙන්න එපා කියන කිසි දෙයක්. ඉතින් මේ විදිහට පින්නතුනේ ගොඩාක් ධනවත්, පොහොසත් කිසි කෙනෙකුට කිසි දෙයක් දෙන්නේ නැහැ. ලෝභකමෙන් මෙහෙම ඉඳලා මේ තෝදේය කියන බ්‍රාහ්මණයා මරණයටපත් වුණා. ඉතින් මරණයටපත් වෙලා මෙයා ඉපදුනේ පින්නතුනේ ඒ ගෙදරම. බල්ලෙක් වෙලා තමයි ඉපදුනේ. ගොඩාක් මාන්නේ, ගොඩාක් බලවත් පොහොසත්කමින්, ගොඩාක් ධනෙන් මත් වෙලානේ හිටියේ. ලෝභකමින් හිටියේ කිසි කෙනෙකුට කිසිම දෙයක් දුන්නෙත් නැහැ. ඔන්න මැරිලා ගිහිල්ලා තමන්ගේ නිවසේම බල්ලෙක් වෙලා තමයි ඉපදුනේ. ඉතින් මේ තෝදේය බමුණට හිටියා පුතෙක් සුභ කියලා. සුභ මානවක. ඉතින් මේ සුභ කියන තරුණයා අර ගෙදර දැන් ඉන්න අර බලු පැටියට හරි ආදරේ. තමන් කන්නේ යම් විදිහකට ඒ විදිහටම තමයි අර බල්ලටත් කන්න දෙන්නේ. ඒ බල්ලට හොඳ සායන හදලා ඒ වගේ තමයි ඒ බල්ලා නිදි කරවන්නේ. ඉතින් ඔහොම ඉද්දි පින්නතුනේ මහා කාරුණික අපේ බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් මේ ලෝකෙ දිහා බලනකොට දැක්කා මේ සුභ කියන තරුණයාට තුනුරුවන් ගැන හිත පහදවා ගන්න තෙරුවන් සරණ යන්න හේතු සම්පත් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දැක්කා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ තරුණයාට අනුකම්පාවෙන්ම එදා මේ තරුණයා ඉන්න නිවස ඉදිරියට වැඩම කරනවා. එදා පින්නතේ තරුණයා ඒ වෙලාවේ හිටියේ නෑ ගෙදර. මේ බල්ලා බුදුරජාණන් වහන්සේ වඩිනවා දැකලා අයියෙන් බුරන්න පටන් ගත්තා.
ඉතින් බුදුරජාණන් වහන්සේ වෙලාවේ කියනවා වදාරනවා තෝදෙය නුඹ ඒ කාලෙත් මට නිନ୍ଦා අපහාස කරලා දැන් ඔය වගේ ජීවිතයක් ලැබලා දැන් ආයෙත් ඔය විදිහට බොරලා නිරේ යන්නද සෝදානම් වෙන්නේ කියලා ඇහුවා. ඉතින් පින්නතුනේ මේ නිවසේ හිටපු අර දාස කම්කරු ඒ පිරිස මේ බුදුරජාණන් වහන්සේ වදාරපු දේ අහගෙන හිටියේ. දැන් ගෙදර ඉන්න බල්ලට අර ගෙදර ආනුභාව සම්පන්නව හිටපු තෝදෙය බමුණගේ නම කියලා කතා කළානේ කියලා අර ගෙදර හිටපු පිරිස අමනාප වුණා. ඉතින් මේ බ්‍රාහ්මණයා රත්තරන් සෙරෙප්පු දෙකක් දාගෙන හිටියේ. රත්තරන් පිගහනක තමයි බත් කෑවේ. රත්තරන් ඇරමිටියක් තියන් හිටියේ. ගොඩාක් ආනුභාවයෙන් හිටියේ ඒ නිවසේ. ඉතින් ඒ යාගේ නම ගෙදර ඉන්න බල්ලට කිව්වනේ කියලා අර ගෙදර හිටපු පිරිස අමනාප වුණේ. ඉතින් අර සුබ තරුණයා නිවසට ආපු ගමන්ම මේ විස්තරේ අර සුබ කියන තරුණයාට කිව්වා. ඒ විතරක් නෙවෙයි පින්නතුනේ. දැන් බුදුරජාණන් වහන්සේ මාව අඳුනගත්තනේ කියලා අර බල්ලා එහෙමම නකුටත් අකුලවගෙන බෙල්ල පහත් කරගෙන එහෙමම ගිහිල්ලා ඒ නිවසේ අලු දාන අලු ගොඩේ නිදාගත්තා. දැන් පින්නතුනේ සුබ කියන තරුණයා දැන් නිවසට එද්දි දැන් අර බල්ලා නැහැ වෙනදා වගේ. අසනීප වෙලා වගේ අලු ගොඩක ගුලි වෙලා නිදාගෙන ඉන්නවා. ඉතින් මේ විස්තරය අර ගෙදර ඉන්න අයගෙන් අහනකොට අර නිවසේ ඉන්න අය කිව්වා මේ විදිහට ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඇවිල්ලා මේ අපේ නිවසේ හිටිය අපේ බ්‍රාහ්මණයාගේ නමින් මේ බල්ලට කතා කරා කිව්වා. ඉතින් හොඳටම අමනාප වුණා මේ සුබ කියන තරුණයා. ඉතින් හිතුවා එහෙනම් මං යන්න ඕනේ මේ අපේ තාත්තා මැරිලා බඹලව තමයි ගියේ. ඔය විදිහේ කතාවක් කියනනේ ගැලපෙන්නේ නැහැනේ කියලා මමම ගිහිල්ලා මේක කියන්න ඕනේ කියලා දැන් සුබ කියන තරුණයා පැවැත්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න අපගේ බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට දැන් මේ විස්තරේ කියනවා මේ සුබ කියන තරුණයා. ඒ වෙලාවේ පින්නතුනේ අපගේ බුදුරජාණන් වහන්සේ මේ සුබ කියන තරුණයාට වදාරනවා පින්වත් මානවක ඔබ මේ දැන් ඔබේ තාත්තා ජීවත් වෙලා ඉන්න කාලේ පාවිච්චි කරපු යම් ධනයක් තියෙනවා ඔබට දුන්නේ නැති යම් දේවල් තියෙනවද කියලා ඇහුවා. මේ සුබ කියන තරුණයා කිව්වා එහෙමයි ස්වාමීනි කිව්වා. එහෙමයි බවත් ගෞතමයන් වහන්සේ කිව්වා. තාත්තා ජීවත් වෙලා ඉන්න කාලේ ලක්ෂයක් වටින රන් මිරිවැටි සඟලක් තමයි දාගෙන හිටියේ. දැන් ඒකට වෙච්ච දෙයක් නැහැ කිව්වා. තාත්තා ජීවත් වෙලා ඉන්න කාලේ රත්තරන් තැටියක තමයි බත් කෑවේ කිව්වා. දැන් ඒ තැටියට වෙච්ච දෙයක්වත් නැහැ කිව්වා. ඒ වගේම කියනවා තාත්තා ඉන්න කාලේ කහවණු ලක්ෂයක් වටින රන් මාලයක් දාගෙන හිටියා. දැන් ඒකට වෙච්ච දෙයක්වත් නැහැ කිව්වා. ඒ වගේම කහවණු ලක්ෂයක් වටිනා මේ දේවල් තිබ්බා. දැන් ඒවට වෙච්ච දෙයක් නැහැ කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා එහෙනම් තරුණය ඔබ ගිහිල්ලා ඔය ගෙදර ඉන්න බල්ලට හොඳට කිරිබතක් හදලා කන්න දෙන්න කිව්වා. කිරිබතක් කාලා ඔන්න හිස අත ගාලා බල්ලට නිින්ද යාගෙන ඉඳි අහන්න කිව්වා. තාත්තා අර පාවිච්චි කරපු මිරිවැටි සඟල කෝ කියලා අහන්න කිව්වා. ආය අහන්නක තාත්තේ ඔයා අර බත් කෑවේ රත්තරන් තැටි ඒක කෝ කියලා අහන්න කිව්වා. ඉතින් පින්නතුනේ ඔය විදිහට අහන්න කිව්වට පස්සේ තරුණයා දැන් බුදුරජාණන් වහන්සේ කිව්ව විදිහටම ගෙදර ගිහිල්ලා අර බල්ලට හොඳට කිරිබතක් හදලා කන්න දුන්නා. කන්න දීලා හිස අතගාලා දැන් නිින්දේ ආගෙන එනකොට ඇහුවා තාත්තේ අර පාවිච්චි කරපු මිරිවැටි සඟල කෝ කියලා ඇහුවා. තාත්තේ අර පාවිච්චි කරපු මේ රත්තරන් පිගාන කෝ කියලා ඇහුවා. එතකොට බල්ලා දැනගත්ත එහෙනම් මගේ පුතත් මාව අඳුරගත්තනේ කියලා ඉක්මනට දුවලා ගිහලා අර මැරෙන්න කලින් තමන් අර පාවිච්චි කරපු අහංගල තමයි මැරිලා තියෙන්නේ. හංගපු තැන්වල ගිහලා හාරන්න පටන් ගත්තා. දැන් ওই විදිහට හාරද්දි සේවකයෝ දාලා ඒ තැන් හාරලා බලද්දි අර කියපු දේවල් මේ විදිහටම තියෙනවා. දැන් පින්න සුබ තරුණයාට මේක පිළිගන්න උනා. මේ මැරිලා ඉපදිලා ඉන්න බල්ලෙක් වෙලා තමන්ගේ තාත්තා. ඉතින් ඒ වෙලාවේ පින්නට මේ සුබ තරුණයාට බුදුරජාණන් වහන්සේ ගැන හිතේ විශ්වාසයක් පැහැදීමක් ඇති වුණා. ඉතින් ආපහු යනවා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට. ඉතින් දැන් බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමෙන් ගිහිල්ලා මේ සුබ කියන මානවකයා බුදුරජාණන් වහන්සේගෙන් ලස්සන ප්‍රශ්න ටිකක් අහනවා.
ඒ කියන්නේ පින්නතුනේ තරුණයා සාමාන්‍ය සමාජ ජීවත් වෙනකොට එයා අත්දකපු දේවල්, එයා දැක්ක දේවල් එයා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. ප්‍රශ්න 14ක් මේ තරුණයා අහනවා. මේ සුබ තරුණයා අහනවා කෝනකෝ බෝ ගෞතම හේතුකෝ පච්චය. බවත් ගෞතමයන් වහන්සේ යේන මනුස්සානං ඒව සතං මනුස්ස භූතානං දිස්සන්ති හීනප්පනීතතා. ඒ කියන්නේ බවත් ගෞතමයන් වහන්සේ මේ මනුස්ස ලෝකෙ ඉපදෙච්ච මිනිස්සු අතරේ වෙනස්කම් දකින්න තියෙනවා. උස් පහත් ભેදයක් මේ මිනිස්සු අතරේ දකින්න තියෙනවා. මේකට හේතුව මොකක්ද කියලා දැන් අහනවා. එහෙනම් පින්නතුනේ මේ සුබ කියන තරුණයා ගොඩක් නුවණ තියෙන කෙනෙක්. සමාජයේ මිනිස්සු ජීවත් වෙනකොට දැන් මනුස්ස ලෝකෙ මිනිස්සු ඉපදලා හිටියට මේ මිනිස්සු අතර උස් පහත් ભેදයක් තියෙනවා පින්නතුනේ. දැන් අපි ජීවත් වෙනකොට අපිට පේන සමහර මිනිස්සු ලස්සනයි, සමහර මිනිස්සු කැතයි, සමහර මිනිස්සු පොහොසත්, සමහර මිනිස්සු දුප්පත්, සමහර මිනිස්සු ආනුභාව සම්පන්නයි. මේ විදිහට වෙනසක් මේ සමාජයේ මිනිස්සු අතර තියෙනවා. ඉතින් මේ තරුණයා මේක තමයි අහන්නේ බුදුරජාණන් වහන්සේගෙන් ගිහිල්ලා. බවත් ගෞතමයන් වහන්සේ මේ මිනිස්සු අතරේ ඇයි මෙහෙම වෙනසක් තියෙන්නේ? ඇයි මෙහෙම උස් පහත් ભેදයක් තියෙන්නේ කියලා ඇහුවා. එයා අහනවා දිස්සන්තිහි බෝ ගෞතම මනුස්ස අප්පායකා. දැන් ප්‍රශ්න 14ක් අහනවානේ. අහනවා බවත් ගෞතමයන් වහන්සේ සමහර මිනිස්සු මන් දකිනවා මේ අල්පායුෂයි. පොඩි කාලයක් ජීවත් වෙන්න මැරිලා යනවා. ඒ වුණාට සමහර මිනිස්සු දීර්ඝායුකා බොහෝ කල් ජීවත් වෙන දීර්ඝායුෂ තියන අයත් ඉන්නවා මේ සමාජයේ. ඒ වගේම අහනවා සමහර අය මම දකිනවා මේ සමාජයේ ඉන්නවා බහුව ආබාධා. බොහෝ ලෙඩ රෝග වලින් පෙළෙනවා. ලෙඩ දුක් වලින් පෙළෙනවා. ඒ වගේම සමහර අය ඉන්නවා අප්පාබාධා, අල්පාබාධයි. හොඳ නිරෝගී සුවයෙන් ඉන්න අයත් ඉන්නවා. ඒ වගේම මේ තරුණයා කියනවා මේ සමාජයේ සමහර මිනිස්සු ඉන්නවා දුප්පන්නා. අවලස්සනයි විරූපී බලන්න හිතෙන්නේ නැති රූප තියෙන අයත් ඉන්නවා. ඒ වගේම සමහර අය ඉන්නවා ඒ අතරේ වන්නවන්තෝ. ලස්සන අය ඉන්නවා. හැරි හැරි බලන්න හිතෙන රූප තියෙන ලස්සන අයත් මේ සමාජයේ ඉන්නවා. ඉතින් ආය කියනවා සමහර මිනිස්සු ඉන්නවා මේ සමාජයේ කිසි පිළිගැනීමක් නැහැ කියනවා. අල්පේශාක්‍යයි. ඒ වගේම සමහර අය ඉන්න හොඳ පිළිගැනීමක් තියෙනවා. සමාජ තත්ත්වයක් තියෙන මහේශාක්‍ය අය මේ මිනිස්සු අතරේ ඉන්නවා. ඒ වගේම සමහර මිනිස්සු ඉන්නවා ගොඩාක් දිලිඳුයි. අනුන්ට අතපාලා බොහොම අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු මේ සමාජයේ ඉන්නවා. ඒ වගේම සමහරව හරි පොහොසත්. හොඳ භෞගෝලික සම්පත්තිය හොඳ පොහොසත් අයත් ඉන්නවා. ඉතින් පින්නතුනේ මේ සමාජය බලද්දී ওই වගේ මිනිස්සු අපිට පේනවානේ. නොයෙක් විදිහට නොයෙක් උස් පහත්කම් තියෙනවා මේ සමාජයේ මිනිස්සු අතර. ඒ වගේම මේ තරුණය අහනවා සමහර මිනිස්සු ඉන්නවා නීච කුලීනා. කුලයෙන් පහත් නීච කුලවල ඉපදිච්ච අය ඉන්නවා. ඒ වගේම උසස් කුලවල ඉපදිච්ච කුලයෙන් උසස් මිනිස්සුත් මේ සමාජයේ ඉන්නවා. ඒ වගේම මේ තරුණයා කියනවා ඒ වගේම බවත් ගෞතමයන් වහන්සේ හොඳට නුවණ තියෙන ප්‍රඥාවන්ත අය මේ මිනිස්සු අතරේ ඉන්නවා. ඒ වගේම මෝඩ නුවණ නැති දුෂ්ප්‍රඥාය ඉන්නවා. ඉතින් මේ 14ක් ප්‍රශ්න 14ක් දැන් අහනවා. මේ විදිහට වෙනස් වීමක් මේ මිනිස්සුන්ගේ දකින්න ලැබෙන්නේ ඇයි? මනුස්ස ලෝකෙ ඉපදිච්ච මේ මිනිස්සු අතරේ මෙහෙම වෙනස්කමක් දකින්න ලැබෙන්නේ ඇයි කියලා තමයි මේ තරුණයා බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ. ඉතින් පින්නතුනේ ඒ වෙලාවේ අපගේ ශාස්ත්‍රෝයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාරනවා කම්මස්සක මානව සත්තා. තරුණය මේ සත්වය තමන්ගේ දේ කරගෙන ඉන්නේ කර්මය. කම්ම දායාදා. මේ කර්මය තමයි දායාද කරගෙන ඉන්නේ. කම්ම යෝනි. කර්මයට අනුව තමයි ඉපදින ස්ථානේ තීරණය වෙන්නේ. කම්ම බන්දු මේ සත්වයන්ගේ ඥාතිය විදිහට ඉන්නේ කර්මය. කම්ම පටිසරණ. මේ සත්වයන්ගේ මේ සත්වයන්ට තියෙන පිළිසරණ තමයි කර්මය. ඒ කියන්නේ පින්නතුනේ අපි බුදුරජාණන් වහන්සේ වදාලා චේතනාහං භික්ඛවේ කම්මං වදාන්නේ. මේ චේතනාවට තමයි කර්මය කියලා කියන්නේ. ඒ කියන්නේ පින්නතුනේ අපි චේතනා පහල කරලා කයින් ක්‍රියා කරනවා. ඒකට කියනවා කාය කර්ම.
ඒ වගේම අපි චේතනා පහළ කළ වචනෙන් කතා කරනවා. ඒක වචී කර්ම. අපි චේතනා පහළ කළා හිතින් හිතවිලි හිතනවා. ඒක මනෝ කර්ම. ඒතර මේක තමයි පින්නතුනි අපි උපතක් කරා යද්දී උස් පහත් බව තීරණය කරන්නේ මේ කර්මයට අනුව. ඒ කියන්නේ අපි සිත කය වචනේ මෙහෙवला කරන කර්මයට අනුව තමයි අපි උපදින තැන තීරණය කරන්නේ. අපි උපදිනකොට අපේ උපදින වටපිටාව, අපේ පරිසරය, අපේ ගම රට සියල්ල තීරණය වෙන්නේ අපි විසින්ම සිත කය වචනේ මෙහෙवला රැස් කරපු කර්මයට අනුව. ඒතර මේ ලෝකේ හැමදෙනාම කැමති ආනුභාව සම්පන්න ලස්සන ජීවිතයක් ගෙවන්න. නමුත් පින්නතුනි අපි කැමති වෙච්ච පමණින් මේ දේවල් ලැබෙන්නේ නැහැ. මේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ සුබ කියන තරුණයාට මේ සත්‍ය තමන්ගේ දේ හැටියට තියෙන මේ සත්‍යයන්ට කර්මය. ඒතර කර්මය තමයි දායාද කරගෙන ඉන්නේ. ඉතින් පින්නතුනි මේ තරුණයාට මේක තේරුනේ නැහැ. මේ තරුණයා අහනවා බවත් ගෞතමයන් වහන්සේ ඔය කියපු කාරණේ මට තේරුනේ නැහැ. මට තේරෙන විදිහට ඕක වදාළමෙන් දේශනා කරන්න කිව්වා. මට තේරෙන විදිහට ඔය කාරණේ කියලා දෙන්න කිව්වා. ඒ වෙලාවේ පින්නතුනි අපගේ බුදුරජාණන් වහන්සේ මේ සුබ කියන තරුණයාට මේ ප්‍රශ්න 14ටම මේ තරුණයාට තේරෙන විදිහට භාග්‍යවතුන් වහන්සේ විස්තර කරලා දෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකයේ දැන් අඩු ආයුෂ තියෙන මිනිස්සුත් ඉන්නවා. චූටි වයසින්ම මැරෙනවා. පොඩි කාලේ පොඩි දරුවෝ මැරෙනවා. ඒ වගේම සමහර ඉන්නවා ගොඩාක් අවුරුදු 100ක් 120ක් දීර්ඝායුෂ ලබන අයත් ඉන්නවා. මෙහෙම වෙනසක් ඇති වුණේ ඇයි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ තමයි පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ වදාරනවා පුංචි වයසෙන් කෙනෙක් මැරෙන්නේ අඩු ආයුෂ කෙනෙක්ට ලැබෙන්න හේතුව තමයි ඒ කෙනා සසරේ පානාති පාති. ඒ කියන්නේ යා සත්තු මරලා සසරේ. ඒ වගේම ලේ වැකුණු අත් වලින් ඉඳලා සතුන් වෙනසීමේ යෙදී ඉඳලා. ඒ කියන්නේ සියලු සතුන් කෙරෙහි කිසි දයාවක් නැතුව අනුකම්පාවක් නැතුව සසරේ ප්‍රාණඝාතය කරනවා. ඉතින් මේ ප්‍රාණඝාතය කිරීමේ විපාකයක් විදිහට ආයස්ස වේදා පරම්මරණ අපායන් දුක්ගතින් මිනිපාතං නිරයන් උප්පච්චති. මේ ප්‍රාණඝාතයේ විපාකයක් විදිහට යා මරණින් මත්තේ නිරේ ගිහිල්ලා උපදිනවා. ඊට පස්සේ පින්වතුනි එයා ආපහු මනුස්ස ලෝකෙට එද්දී යත්ත පච්චා ජායති යම් යම් තැනක උපදිනවද අපායුකෝ හෝති. අන්න සංසාරේ ප්‍රාණඝාතය කරලා තියෙන කේ විපාකයක් විදිහට එයා උපදින ජීවිතේ අල්ප ආයුෂයතෝ තමයි උපදින්නේ. එහෙනම් පුංචි වයසින් දැන් අපි දෙකට සමහරලාට කුස ඇතුලේ පුංචි දරුවෝ මැරෙනවා. මේ ලෝකෙට බිහි වෙනකොට පුංචි දරුවෝ මැරෙනවා. සෙල්ලම් කරන වයසේ සාමාන්‍ය තරුණ වයසේ මැරෙනවා අපි දැකලා තියෙනවා. එතකොට ජීවිතේ අඩු ආයුෂක් තමයි ජීවත් වෙන්නේ. ඒකට බලන්න පින්නතුනි අපි නොහිතුවාට කර්මානුරූපව තමයි කෙනෙක් මනුස්ස ලෝකෙ ඉපදින්නේ. ඒකට ඒ උපදිනකොට එයා මනුස්ස ලෝකේ ඉන්න ආයුෂ තීරණය කරගෙන තමයි උපදින්නේ. ඒ විදිහට පින්නතුනි එහෙනම් සසරේ ප්‍රාණඝාතයේ විපාකයක් විදිහට තමයි එයාට අඩු ආයුෂ ලැබෙන්නේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාලා අප්පායුක සංවත්තනිකා ඒසා මානව පටිපදා. ඉතින් තරුණය අල්පායුෂ ලැබෙන ප්‍රතිපදාව තමයි ඕක. සසරේ ප්‍රාණඝාතය කරලා. ඒ වගේම පින්නතුනි දීර්ඝායුෂ ලැබෙන්න හේතුව තමයි සසරේ සත්තු මැරීමෙන් වැළකීලා. ප්‍රාණඝාතයෙන් වැළකීලා. දඩු මුගුරු අත්හැරලා, අවි ආයුධ අත්හැරලා සතුන් මරන්න ලැජ්ජයි. ඒ වගේම සියලු සතුන් කෙරෙහි හිතානුකම්පීව වාසය කරලා. ප්‍රාණඝාතයෙන් වැළකීලා. ඉතින් ඔය විදිහට ප්‍රාණඝාතයෙන් වැළකීමේ විපාකයක් විදිහට මරණින් මත්තේ සුගතියේ ගිහිලා උපදිනවා. යම් හේකින් මරණින් මත්තේ දෙවියන් අතර නොය ආපහු මනුස්ස ලෝකයට ආවොත් යම් යම් තැනක උපදිනවාද දීර්ඝායුකෝ හෝති. අන්න ඒකේනා දීර්ඝායුෂ ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඉතින් තරුණය දීර්ඝායුෂ ලැබෙන්න හේතු වෙන්නේ මෙන්න මේ ප්‍රතිපදාව කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. එහෙනම් බලන්න පින්නතුනි සමහරු මේ ජීවිතේ දැන් ඉපදිලා මේ ජීවිතේ ජීවත් වෙනකොට හොඳට සිල්වත් සත්තු මරන්නේ නැතුව යහපත් කෙනෙක් ජීවත් වෙන්න පුළුවන්. හැබැයි පින්නතුනි
එයා ඔන්න අඩු ආයුෂෙන් මැරෙනවා. ඒතර කෙනෙක් කියන්න පුළුවන් අනේ මෙයා කිසි කෙනෙකුට හිංසාවක් කරේ නැහැ. මේ හොඳට සිල්වත් ජීවත් වෙන හැබැයි එයා පුංචි කාලෙකින්ම මැරුණා. ආයුෂ අඩුයි. වෙනතුනේ මොකක්ද ඒකට හේතුව? දැන් මේ ලෝකේ මේ ජීවිතේ උපදිනකොට එයා කලින් කරපු කර්මයට අනුව ආයුෂ තීරණය කරගෙන තමයි මේ ජීවිතේ ඉපදුනේ. ඒතර ආයුෂ තීරණය වෙන්නේ ඉපදුනාට පස්සේ නෙවෙයි. කලින් කරපු කර්මයට අනුව තමයි ආයුෂ තීරණය වෙන්නේ. ඉතින් ඒ නිසා පින්නතුනි මේ ජීවිතේ අපි යහපත් විදියට ප්‍රාණඝාතයෙන් වැළකීලා අපි ජීවත් වුණොත් මතු සංසාරේ දීර්ඝායුෂ ලබන්න ඒක හේතු වෙනවා. ඉතින් ඒ වගේම පින්නතුනි දැන් මේ තරුණයා ඊළඟට ඇහුවනේ මේ ලෝකයේ සමාජයේ මිනිස්සු ඉන්නවා ගොඩාක් ලෙඩ රෝග බහුල අයත් ඉන්නවා. ඒ වගේම සමහරු ඉන්නවා හොඳ නිදුක් නිරෝගී කිසිම ලෙඩක් නැතුවත් මේ ලෝකෙ මිනිස්සු ඉන්නවා. එහෙම වෙනසක් ඇතිවන්නේ ඇයි කියලා. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාරනවා සත්තානං විහෙටක ජාතිකෝ බ්‍රාහ්මණය මේ කෙනෙක් සත්වයන් පීඩාවට පත් කරනවා නම් වද හිංසා කරනවා නම් එක්කෝ අතින් ගහනවා නැත්නම් ගල් වලින් ගහනවා දඬු මුගුරු වලින් ගහනවා අව්‍යායුධ වලින් සත්තු කපලා කොටලා හිංසා පීඩා කරනවා නම් කායිකව මානසිකව සත්තුන්ට වද දෙනවා නම් පෙළනවා නම් මෙන්න මේ හේතුවෙන් සත්ත්ව හිංසනයේ හේතුවෙන් සත්තුන්ට හිංසා පීඩා කිරීමේ හේතුවෙන් එයා මරණින් මත්තේ කියලා නිරේ උපදිනවා. නිරේ එහෙම ආය මනුස්ස ලෝකෙට එනකොට එයාට මොකද වෙන්නේ? සචේ manussත්තං ආගච්ඡති. ආපහු මනුස්ස ලෝකෙට එනකොට බහුආබාධා හෝති. එයා බොහෝ රෝගාබාධ ඇති කෙනෙක් බවට පත් වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා. එහෙනම් ගොඩාක් ලෙඩ රෝග වලින් පීඩා විඳින්න හේතුව තමයි පින්නතුනේ සසරේ සත්තුන්ට හිංසා පීඩා කරලා නේද? සත්තුන්ට වද හිංසා කරනවා. කායිකව මානසිකව සත්තුන් පෙළලා නම් ඒකේ විපාකයක් විදිහට සසරේ බොහෝ ලෙඩ රෝග වලට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම පින්නතුනේ කෙනෙක් සත්තුන්ට හිංසා කරන්නේ නැත්තම් ගහන්නේ බනින්නේ නැත්තම් අවියායුධ වලින් රිද්දන්නේ නැත්තම් සත්තුන් කෙරෙහි දයානුකම්පාවෙන් ඉන්නවනම් අන්න එයා මරණින් මත්තේ සුගතිය උපදිනවා. ආපහු මනුස්ස ලෝකෙට ආවොත් අන්න එයා අල්පාබාධයි. එයාට දරුණු ලෙඩ රෝග වලින් එයා පීඩා විඳින්නේ නැහැ. එයාට නිරෝගී සුවය ලැබෙනවා අර සත්ත්ව හිංසාවෙන් වැළකීච්ච නිසා. එහෙනම් බලන්න පින්නතුනේ රෝග පීඩා අඩු නිරෝගී ජීවිතයක් අපි ලබන්න කැමති නම් අපි සසරේ මිනිස්යන් වෙනුවෙන් වේවා සත්තුන් වෙනුවෙන් වේවා අපි කරලා තියෙන යහපත ඒ සඳහා අපිට බලපානවා නේද? සසරේ අපි සත්තුන්ට හිංසා පීඩා කළේ නැත්තම් අපිට මේ ජීවිතයේ සුවසේ නිදුක් නිරෝගී යහපත් ජීවත් වෙන්න ඒක හේතු වෙනවා. දැන් මේ පින්නතුන් අහලා තිනවා අපි දන්නවා අර බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ තිස්ස කියලා එක ස්වාමීන් වහන්සේ නමක් වැඩ හිටියා. ඉතින් මේ ස්වාමීන් වහන්සේගේ මුළු ඇඟේම ගෙඩි හැදිලා බෙලි ගෙඩි තරම් ගෙඩි හැවිල්ලා සරව පිරීලා මුළු ඒ ගෙඩි පුපුරලා මුළු ඇඟේම හරියට වනයක් වගේ මහා රෝගයක් ඇදිලා ගොඩක් විඳවන්න උනා. ඒ විතරක් නෙමෙයි ඇඟේ වන පිටින් එද්දිම ඇඟේ ඇට බිඳෙන්න පටන් ගත්තා. දැන් මේ රෝගෙන් ගොඩාක් විඳවන්න උනා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ අනුකම්පාව නිසාම මේ ස්වාමීන් වහන්සේ ධර්මය අහලා උතුම් රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඉතින් සංඝයා කතා වුණා මේ තරම් අරහත්ත්වයට පත් වෙන්න පින් තිබිච්ච කෙනෙක් මේ වගේ ලෙඩ රෝග වලින් මිදෙන්නේ ඇයිද කියලා. බලන්නකො පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ වදාලා කලින් ජීවිතේ තමන්ම කරපු දෙයක් මේ විපාක වින්දේ. කලින් ජීවිතේක කුරුළු වැද්දෙක් වෙලා හිටියේ. ඉතින් මේ වැද්දා වටු කුරුළු අල්ලගෙන ඇවිල්ලා මරලා මස් කරලා විකුණනවා. ඉතින් කලින් දවසේ ගොඩාක් කුරුල්ලෝ අහුනොත් මොකද කරන්නේ? මස් කරලා තිබ්බත් කුණු වෙනවනේ. අර කුරුල්ලන්ගේ කකුල් ටික කඩලා පැත්තකට දාලා තියෙනවා. ඇට කඩලා කකුල් වල ඇට කඩලා පැත්තකට දාලා තියෙනවා. දැන් එළි වෙනකන් අර කුරුල්ලෝ වේදනාවෙන් මේ මැරෙන්නේ නැතුව වේදනාව විඳ ඉන්නවා. බලන්නකො පින්නතුනි ඕකේ විපාකයේ විදිහට කියනවා මේ ජීවිතේ අර ජීවත් වෙලා ඉද්දි මගේ ඇට බිඳෙන්න පටන් ගත්තා. මුළු ඇඟේම ගෙඩි හැදිලා සැරව පිරිච්ච තුවාලයක් වගේ ලෙඩ වෙලා ගොඩක් විඳවන්න උනා. හැබැයි අර වැද්දෙක් වෙලා හිටපු ජීවිතේ දවසක් උරුළු මස් වෑංජනයක් එක්ක එක ස්වාමීන් වහන්සේ කෙනෙකුට දානයක් පූජා කළා.
ඉතින් රහතන් වහන්සේ නමකට දාන පූජා කරලා පැතුවා නිවන. ඒ නිසා තමයි මේ ජීවිතේ අරහත්ත්වයට පත් වෙන්න එක හේතු වුණා. හැබැයි අර සත්ත්ව හිංසනය සතුන්ට හිංසා පීඩා කරපු කර්මය Tamanගේ පිටිපස්සෙන් ඇවිල්ලා විපාක දුන්නා. එහෙනම් බලන්න පින්නතුනේ කෙනෙක් නිදුක් නිරෝගීව සුවසේ ජීවත් වෙන්න කැමති නම් එයා ජීවිතේ පුරුදු කරගන්න ඕනේ සතුන්ට හිංසා පීඩා කිරීමෙන් වැළකීම. ඒ වගේම පින්නතුනේ මේ තරුණය ඇහුවනේ මේ ස්වාමීන් බවත් ගෞතමයන් වහන්සේ මේ සමාජයේ ඉන්න ලස්සන මිනිස්සුත් ඉන්නවා කැත මිනිස්සුත් ඉන්නවා. ඇයි මෙහෙම වෙනසක්? ඉතින් ඒ වෙලාවේ පින්නතුනේ බුදුරජාණන් වහන්සේ වදාළේ කෙනෙක් ලස්සන රූපයක් ලබන්නත් කෙනෙක් කැත රූපයක් ලබන්නත් හේතුව තමයි ඔන්න ඒ කෙනා ක්‍රෝධ කරනවා නම් ඒ වගේම උපායාස බහුලෝ කේන්ති ගත්තු ගමම්ම නම් ඉන්නේ චූටි දෙයටත් කේන්ති ගන්නවා අප්පම්පි වොත්තෝ සමානෝ අபிසජ්ජති පොඩි දේවල් වලට තරහ ගන්නවා බලවත් විදිහට පුංචි දේවල් අල්ලගෙන ගැටි ඉන්නවා ඕපංච දෝසංච අපච්චයංච පාතු කරෝති පොඩි දෙයක් කිව්වත් පොඩි දෙයටත් කිපෙනවා තරහ ගන්නවා දැඩි බවට පත් වෙනවා කෝපයෙන් දේශයෙන් නොසතුට පහල කර තමයි ඉන්නේ එන පුංචි දේවල් අල්ලගෙන ගැටි තරහින් පුපුර ඉන්නේ පින්නතන අනේ එහෙම ඉන්න කෙනා මරණින් මත්තේ වන කෝපය බහුලව පවත්තන නිසා මරණින් මත්තේ කියලා නිරය උපදිනවා. ඔන්න නිරයෙන් මිදිලා මනුස්ස ලෝකෙට එනකොට මොකද වෙන්නේ? දුබ්බන්නෝ හෝති. එයා ගොඩාක් දුර්වර්ණයි, අවලස්සනයි, කැතයි. බලන්න අමනාප රූපයක් තමයි යාට තියෙන්නේ. ඒ කියන්නේ දැන් කාට හරි කේන්ති කිව්වොත් එයා ප්‍රේමනාප රූපයක් නෙවෙයි මේ වෙලාවේ යාට තියෙන්නේ. දැන් සසරේ තමන් කේන්ති ගත් එකේ මේ විපාක විදියට මේ ජීවිතේ කිසි කෙනෙකුට ප්‍රේමනාප නැති රූපයක් එයාට ලැබෙනවා. ඉතින් ඒ වගේම පින්නතුනේ බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක් ලස්සන රූපයක් ලබන්න නම් එයා මොකද කරන්න ඕනේ? අක්කෝදනෝ ක්‍රෝධ කරන්න හොඳ නැහැ. අනුපායාස බහුලෝ කේන්ති නොගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ බහොම්පි වොත්තෝ සමානෝ නාභි සජ්ජති. කියන්නේ බොහෝ දේවල් කිව්වත් දැන් තරහ යන දේවල් කොච්චර යෙදුනත් එයා තරහ ගන්නේ නැතුව ඉන්නවා. නොගැටි ඉන්නවා. කිපෙන්නේ නැතුව ඉන්නවා. තරහ නොගෙන දැඩි බවට පත් වෙන්නේ නැතුව කෝපය, දේශය, නොසතුට පළ කරන්නේ නැතුව තරහ යන දේවල් ඉදිරියේ ඉවසාගෙන මෙත් සිතින් ඉන්නවා. ඒතර මේ විදිහට පින්නතුනි මේ විදිහට ඉවසාගෙන මෙත් සිතින් එයා තරහ නොගෙන ඉන්නකොට එයා මරණින් මත්තේ මෙත් සිතින් වාසය කිරීමේ විපාක විදිහට සුගතිය ගිහිල්ලා උපදිනවා. එයා දෙව්ලොව නොයා ආපහු මනුස්ස ලෝකෙට ආවොත් දුටුවම් පහදවන විදිහ මනස්කාන්ත රූපයක් එයාට ලැබෙනවා. ආයි හැරිලා බලන්න හිතන විදිහ ලස්සන රූපයක් එයාට ලැබෙනවා. පාසාදිකෝ හෝති. ඒ කියන්නේ අනිත් අයගේ හිත පහදවන විදිහ මනස්කාන්ත රූපයක් එයාට ලැබෙනවා. පාසාදික සංවත්තනිකා. මහා ප්‍රසන්න රූපයක් එයාට ලැබෙනවා. දැන් හිතන්න පින්නතුනි අපි හැමෝම කැමති ලස්සන රූපයක් ලබන්න. අනිත් අය හැරි බලන විදිහ නේද? අනිත් අයට අප්‍රිය අමනාප රූපයක් ලබන්න කැමති නැහැනේ. ඒකට අපි හැමෝම ලස්සන රූපයක් ලබන්න කැමති වුණාට මේ ඒකට කරන්න ඕන ප්‍රතිපදාවක් තියෙනවා. ඒ තමයි කේන්ති යන්න කොච්චර කරුණියටන කේන්ති නොගෙන ඉන්න ඕනේ. මෙත් සිතින් ඉවසාගෙන ඉන්න ඕනේ. අන්න ඒ විදිහට මෙත් සිත පුරුදු කරනකොට අන්න යාට ඒකේ විපාක විදිහට සසරේ උපන් ජීවිතේ ලස්සන රූපයක් ලබන්න උපකාර වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ විදිහට වදාලා ඒ වගේම මේ තරුණයා ඊළඟට ඇහුවනේ තවත් ප්‍රශ්නයක්. මේ සමාජයේ මිනිස්සු ඉන්නවා සමහරු හරි අල්පේශාක්‍යයි. කිසි කෙනෙක් ගණන් ගන්නවත් නැහැ. සමාජයෙන් කොම් වෙලා පැත්තකට වෙලා ඉන්නේ. ඒ වගේම සමහර අය ඉන්නවා හරි මහේශාක්‍යයි. සමාජයේ හොඳ තත්වයක් තියෙනවා. අනිත් අය පිළිගන්නවා. එහෙම අයත් ඉන්නවා. ඇයි මෙහෙම වෙනසක් කියලා ඇහුවා. ඉතින් ඒ වෙලාවේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ වදාලා මේ අල්පේශාක්‍ය වෙන්න හේතුව තමයි ඉස්සා මනකෝ. ඒ කියන්නේ යා ඊර්ෂ්‍යා කරලා සසරේ. මොකටද ඊර්ෂ්‍යා කරන්නේ? අනිත් අයට පරලාභ සක්කාර ගරුකාර මානන වන්දන පූජනාස ඉස්සති. අනිත් අයට ලැබෙනවනේ ලාභ සත්කාර.
කීර්ති ප්‍රශංසා අනිත් අයට ලැබෙනවා. අනිත් අයට වන්දනාමාන පුද පූජා අනිත් අයට ඒ දේවල් ලැබෙද්දී අනිත් අයගේ දියුණුව අනිත් අය දියුණු වෙද්දී ඒව දැකලා මොකද මෙයා කරලා තියෙන්නේ ඉරිසියා කරලා. අනුන්ට ලැබෙන ප්‍රශංසාවට ඉරිසියා කරලා. අනුන්ට ලැබෙන පුද පූජාවට ඉරිසියා කරලා. අනිත් අය සතුටින් ඉන්නවා දැකලා ඉරිසියා කරලා. අනිත් අය දියුණු වෙනවා දැකලා ඉරිසියා කරලා. ඒතර පින්නතුනේ ඒකේ විපාකයක් විදියට මොකද වෙන්නේ? එයා මනුස්ස ලෝකෙට ඉපදුනාට පස්සේ අපේ සක්කෝ හෝති. එයා කිසි පිළිගැනීමක් නැති කෙනෙක් වෙනවා. කවුරුවත් ඒව ගණන් ගන්නේ නැහැ. උපකාර කරන්න කවුරුත් නැහැ. හරියට බය ආදු වෙලා තමයි ජීවත් වෙන්නේ. මොකක් නිසාද? ඉරිසියාවේ ප්‍රතිඵලය. මේ තව කෙනෙකුට ලැබෙන පුද පූජාවට ඉරිසියා කරා. ඒ නිසා මේ ජීවිතයට කිසි පුද පූජාවක් නැහැ. අනුන්ට ලැබෙන ගෞරවයට ප්‍රශංසාවට ඉරිසියා කරා. ඒ නිසා මේ ජීවිතේ Tamanට කිසි ගෞරවයක් නැහැ. කිසි පිළිගැනීමක් නැහැ. එහෙනම් බලන්න පින්නතුනි යම් දෙයකට යම් කෙනෙක් යම් දෙයකට ඉරිසියා කරනවා නම් සසරේ ඉරිසියා කරන දේම Tamanට නොලැබිලා යනවා. ඒ කියන්නේ පින්නතුනි අනුන්ට ලැබෙන සැපයට ඉරිසියා කළොත් Tamanට සසරේ සැපය හිමි වෙලා යනවා. ඒ වගේම මේ කෙනෙක් ඉරිසියා කරන්නේ නැත්තම් ඒ කියන්නේ අනිත් අය දියුණු වෙනවා දැකලා එයා ඉරිසියා කරන්නේ නැහැ. අනුන්ගේ දියුණුව දැකලා සතුටු වෙනවා. පරලාභ සක්කාර ගරුකාර මානන වන්දන පූජනාසු න ඉස්සති. එයා අනුන්ට ලැබෙන ලාභ සත්කාර දැකලා කීර්තිය දැකලා ප්‍රශංසා දැකලා අනුන්ට ලැබෙන ගරු බුහුමන් පූජා සත්කාර දැකලා ඉරිසියා කරන්නේ නැහැ. ඒ කියන්නේ පින්නතුනේ ඉරිසියා නොකර ඉන්නවා කියලා කියන්නේ ඒකට එයා පුරුදු කරගන්න ඕනේ යම් උතුම් ගුණයක්. ඒ තමයි මුදිතාව. මුදිතාව කියලා කියන්නේ අනුන්ගේ දියුණුව දැකලා සතුටු වීම. සතුටු වෙන්න පුළුවන් හිතක් ඇති කර ගැනීම. ඒකට කියන්නේ මුදිතාව. ඒතර ඉරිසියා කරන්නේ නැති හිත, මුදිතාව පිරිච්ච හිත අනුන්ගේ දියුණුව දැකලා සතුටු වෙනවා. අනුන්ට දියුණු වෙන්න උපකාර කරනවා. නේද? එතකොට ඒ විදිහේ හිතක් ඇති කරගන්නවා කියලා කියන්නේ ඒක යාට සසරේ විපාක විදිහට ලැබෙනවා මහේශාක්‍යයි. අනුන්ගේ පුද පූජා කීර්ති ප්‍රශංසා දැකලා සතුටු වුණානේ. එයාට සසරේ විපාක විදිහට Tamanට හොඳට පුද පූජා ලැබෙනවා. සම්භාවනීය වෙනවා. Tamanට අනිත් අය ගරු කරනවා. එයාට කරදරයක් පීඩාවක් කෙනෙකුට හොඳට පිරිවර ඉන්නවා එයාට උදව් කරන්න. ඉතින් සමාජයෙන් කොම් වෙන්නේ නැහැ එයා. බලන්නකො පින්නතුනි. දැන් ඒ කාලේ සවැත් නුවර හිටියා මේ එක ස්වාමියෙකුට දැන් ඒ කාලේ බහුභාර්යා විවාහ තිබ්බනේ. බිරින්දෑවරු දෙන්නෙක් හිටියා. එක්කෙනෙක්ගේ නම තිස්සා, එක්කෙනෙක්ගේ නම මත්තා. මේ මත්තා කියන කෙනා ගොඩාක් ඉරිසියා කරනවා. දැන් ස්වාමියායි අර තිස්සා කියන බිරිඳයි සතුටින් ඉන්නවා දැක්කම ඉරිසියා කරනවා. අර බිරිඳ ලස්සනට ඇඳලා ලස්සනට සුවඳ විලවුන් පාවිච්චි කරනවා දැකලා ඉරිසියා කරනවා. දැන් ඒකේ විපාක විදිහට බලන්න පින්නතුනේ තමන් ඉරිසියා කරන දේම තමන්ට අහිමි වෙලා යනවා. ඔන්න මේ මත්තා මරණයටපත් වුණා. මැරිලා ගිහිල්ලා ඉපදුන ප්‍රේතියක් වෙලා. දැන් මේ ප්‍රේතිය අර තිස්සා කියන අර කරුණාවන්ත, ගුණවන්ත, සිල්වන්ත බිරිඳ ඉදිරියේ පෙනී හිටියා. ඒ වෙලාවේ මේ තිස්සා කියන ඒ කාන්තාව අහනවා අර ප්‍රේතියගෙන් ඔබ නහරවැල් පෑදිලා ඔබ ළඟින් අසුචි ගඳ එන්නේ. පස් තවරගෙන ඉන්නේ. ඇගේ නූල් පොටක්වත් නැහැ. ඉතින් ඔබට ඔහොම උනේ මොකද ඔබ කවුද කියලා ඇහුවා. ඒ වෙලාවේ පින්නතුනේ අර මේ ප්‍රේතිය කියනවා අනේ මම මනුස්ස ජීවිතේදී අර ඔබත් එක්කම එකට හිටපර මත්තා. හැබැයි මං ඔබට ගොඩාක් ඉරිසියා කරා. ඔබ ලස්සනට ඇඳලා ඉන්නවට මං ඉරිසියා කළා. ඔබ ස්වාමියාත් එක්ක සතුටින් ඉන්නවට මං ඉරිසියා කළා. මම ඔබේ ඇඳුම් ටික අරන් ගිහිල්ලා ඇඳුම් ටික හොරකම් කළා කිව්වා ලස්සනට ඇඳලා ඉන්නේ හින්දා. දැන් මට ඇඟේ නූල් පොටක්වත් නැහැ කිව්වා. ඊට පස්සේ කියනවා මං ඒ කාලේ ඔබ සුවඳ විලවුන් ගලවලා සුවඳ වෙලා ඉන්නවට ඉරිසියාවට සුවඳ විලවුන් ටික ගෙනියලා අසුචි වලට දැම්මා කිව්වා. දැන් මම මගේ ඇඟෙන් අසුචි ගඳ එනවා කිව්වා. ඉතින් ඒ වගේම මේ ওই විදිහට බලන්න එහෙනම් පින්නතුනේ තමන් යමකට ඉරිසියා කරන්නේ සසරේ තමන්ට ඒ දෙමයි අහිමි වෙලා යන්නේ. ඉතින් මෙතනදී මේ සුබ කියන තරුණයා ඇහුවා සමාජයේ අල්පේශාක්‍යය දකින්නත් මහේශාක්‍යය දකින්නත් මේ අතරේ වෙනස මොකද්ද කියලා. එහෙනම් පින්නතුනි කෙනෙක් සමාජයේ අල්පේශාක්‍ය පැත්තකට වෙලා කොම් වෙලා කිසි කෙනෙකුට උපකාරයක් නැතු
බය ආදු වෙලා ජීවත් වෙනවා නම් ඒකට හේතුව තමයි සසරේ ඉරිසියා කරලා අනිත් අයගේ දේවල් වලට. එහෙනම් කෙනෙක් සමාජයේ පිළිගැනීමෙන් හොඳට මහේෂා කිව්ව ජීවත් වෙන්න කැමති නම් එයා ඉරිසියාව කියන දේ බැහැර කරගන්න ඕනේ. මුදිතාව කියන උතුම් ගුණේ පුරුදු කරගන්න ඕනේ. ඒ වගේම පින්නතුනේ මේ තරුණය ඇහුවනේ තවත් ප්‍රශ්නයක්. මේ සමාජයේ සමහරු ඉන්නවා ගොඩාක් දුප්පත්. සමහරු ඉන්නවා හරි පෝසත්. ගොඩාක් ධනෙ තියන අය ඉන්නවා. දැන් මේ අපි දන්නවා බලන්නකො පින්නතුනේ සාමාන්‍ය සමාජයේ සමහරවිට චූටි දරුවෙක් ඉපදෙනකොටම කෝටි ගාණක දේපල වලට කෝටි ගාණක ධනයකට හිමිකාරයෙක් විදිහට තමයි ඉපදෙනකොටම උපදින්නේ. නේද? ඒකට හේතුව මොකද්ද? සසරේ දන් දීලා. සසරේ දන් දීපු නිසා තමයි මේ ජීවිතේ බොහෝ භවභෝග සම්පත් ලැබෙන්නේ. පෝසත් වෙලා ධනවත් වෙලා උපදින්නේ. සසරේ දන් දීලා නැත්තම් පින්නතුනේ අන්න ඒකේනා මේ ජීවිතේ අපභෝගෝ හෝති. අල්ප භෝග දුප්පත් වෙලා දුගී දුප්පත් වෙලා අනුන්ට අතපාල ජීවත් වෙන්නේ. ඒ සසරේ දන් දීපු නැති නිසා. දැන් පින්නතුනේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ හිටියා ආනන්ද කියලා එක සිටුවරේ. මෙයාත් කිසි කෙනෙකුට කිසිම දෙයක් දුන්නේ නැහැ. ලෝභ කමෙන් ඉඳන් ඔන්න මැරුණා. මැරිලා ගිහිල්ලා දුගී දුප්පත් මිනිස්සු ඉන්න ගමක ඉපදුනා. අම්මගේ කුසේ බඩේ පිළිසිඳ ගන්නකොටම මුළු ගමටම කණ්ඩ නැති වුණා. මුළු ගමටම විපත් වෙන්න පටන් ගත්තා. කොහොම හරි අන්තිමට මේ පවුල් වෙන් කරලා හොයාගත්තා. කවුද මේ ගමේ ඉපදිච්ච අවාසනාවන්තයා කියලා. අවසානයේ පින්නතේ කුසදරු අම්මා ගමින් එලවලා දැම්මා. බලන්න පින්නතේ එහෙනම් සසරේ දන් නොදීපු එක එයා උපනුපන් ජීවිතේ දුප්පත් වෙලා දුගී දුප්පත් වෙලා උපදින්න ඒක හේතු වෙනවා. එහෙනම් පින්නතුනි අපි කැමති නැහනේ දුගී දුප්පත් වෙලා අනුන්ට අතපාල ජීවත් වෙන්න. එහෙනම් එයා කරන්න ඕනේ මොකන්ද? Tamanට තියෙන චූටි දෙයක් වුණා තව කෙනෙකුට දීලා දන් දීලා හිත සතුට කරගන්න ඕනේ. Tamanට ලැබෙන හැම අවස්ථාවකම දන් දෙන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට දන් දීපු කෙනාට තමයි පින්නතන සසරේ Tamanට අවශ්‍ය වෙලාවට Tamanට අවශ්‍ය භවෝග ධනෙ ඒ දේවල් Tamanට ලැබෙන්නේ සසරේ දන් දීලා නිසා. එහෙනම් දානය කියන දේ අපේ ජීවිතේට පුරුදු කරගන්න ඕනේ. ඒ වගේම පින්නතුනි මේ තරුණය ඇහුවනේ මේ සමාජයේ කුල ભેදේ තියෙනවනේ පින්නතුනි. සමහර වෙන නීච කුලේ ඉපදිලා ගොඩාක් සමාජයෙන් පීඩාවටපත් වෙනවා. සමහර උසස් කුලේ ඉපදිනවා. නේද? ප්‍රභූ විදියට උසස් කුලේ ඉපදෙන අය ඉන්නවා. ඒකට ඇයි මෙහෙම වෙනසක්? ඇයි මෙහෙම කුල ભેදයක වෙනසක් මේ සමාජෙ දකින්න තියෙන්නේ? ඉතින් පින්නතුනි බුදුරජාණන් වහන්සේ වදාලා මේ නීච කුලේ උපදින්න හේතුව තමයි තද්දෝ හෝති. එහා සසරේ උඩඟුවේ ඉඳලා දැඩි භවෙන් ඉඳලා අතිමානේ හිතට අරගෙන මාන්නෙන් ඉඳලා එහා සසරේ වැඳුම් පිදුම් කළ යුතු අයට වැඳුම් පිදුම් කරලා නැහැ. ඇයි මාන්නේ හිතට අරන් ඉන්නේ. එතකොට වැඳුම් පිදුම් කර යුතු අයට වඳින්න පුදන්න යන්නේ නැහැ. දැක හුනස්නේ නැගිටිය යුතු අයට දැක හුනස්නේ නැගිටලා නැහැ. ඒ තමන් හිතට අරන් තමන් තමයි උසස් කියලා හිතාගෙන අර ගෞරව කළ යුතු දැක හුනස්නේ නැගිටිය යුතු අයට දැක හුනස්නේ නැගිටලා නැහැ. ආසනයක් දෙන්න ඕනේ. කෙනෙකුට සුදුසු කෙනාට ආසනය දීලා නැහැ. මාර්ගයේ දැන් ඉඩ දිය යුතු කෙනාට මාර්ගයේ ඉඩ දීලා නැහැ. ඒ වගේම සත්කාර කරන්න සුදුසු කෙනාට සත්කාර කරලා නැහැ. ඒ කියන්නේ අපි කියමු දෙමව්පියන්ට, ගුරුවරුන්ට, නේද? ගුණවතුන්ට සත්කාර කර යුතු අයට සත්කාර කරලා නැහැ. ගරුකාතබ්බන්න ගරු කරෝති. ගෞරව කරන්න ඕනේ අයට ගෞරව කරලා නැහැ. මානේතබ්බන්න මානේති. ඒ කියන්නේ යටහත් පැවතුම් දක්වන්න ඕන අයට යටහත් පැවතුම් දක්වලා නැහැ සංසාරේ. පූජේතබ්බන්න පූජේති. විදිය යුතු උතුමන් පොදලා නැහැ සසරේ. අන්න ඕකේ විපාක විදිහට පින්නතුනේ උපදින ජීවිතයේ ඔන්න එයා නීච කුලවල තමයි උපදින්නේ. සමාජයෙන් පෙළෙන ගෞරවයක් නැති පහත් කුලවල සමාජයෙන් පෙළෙන කුලවල තමයි උපදින්නේ. ඒ සසරේ ගරු කළ යුතු අයට ගරු කරලා නැහැ. බලන්නකො පින්නතුනේ අපි අහලා තියෙන්නේ සුනීත අහලා තියෙනව නේද අපි?
උසස් මිනිස්සුන්ගේ අසුචි අදින රස්සාව තමයි කළේ. සමාජයෙන් පෙලිච්ච ජීවිතයක් ගත කරේ. එයා පාරේ යනකොට සීනුවක් කරන් තමයි යන්න ඕනේ. එයාව මුණ ගැහුණොත් එදා අසුබයි කියලා මිනිස්සු ඒ පාර ඉස්සරහට එන්නේ නැහැ. එච්චර සමාජයෙන් පීඩාවට පත් වෙලා හිටියේ. ඒකට හේතුව තමයි පින්නතුනේ සසරේ එක ජීවිතයක ඔන්න ධනවත් කෙනෙක් විදිහට ඉද්දි පාරේ යනකොට එක පසේ බුදුරජාණන් වහන්සේ නමක් පාරේ බිමට net යොමාගෙන ඉන්ද්‍රිය සංවරව වැඩම කරනවා. හැබැයි මේ කෙනාගේ තිබු මාන්නේ හින්දා බලන්නකො ගරු කළ යුතු කෙනාට ගරු කළේ නැහැ. සත්කාර කළ යුතු කෙනාට සත්කාර කළේ නැහැ. මාර්ගය ඉඩ දිය යුතු කෙනාට මාර්ගය ඉඩ දුන්නේ නැහැ. දැන් අර පිදිය යුතු කෙනා පුදන්නේ නැතුව මෙයා මොකද කළේ? මොකද ওই විදිහට පොරවගෙන මේ අතපය තව හොඳට පණ තියෙනවනේ. හොඳට රස්සාවක් කළා හම්බ කරගෙන කන්න කිව්වා. අර උතුම් පසේ බුදුරජාණන් වහන්සේට මේ නින්දා කරන්නේ. ඉතින් කිව්වා මිනිස්සුන්ගේ අසුචි හරි ඇදලා ජීවත් වෙන්න කිව්වා. බලන්නකො පින්නතුනේ. ඒකේ විපාක විදිහට අර ගරු කළ යුතු කෙනාට ගරු කළේ නැහැ. අපහාස කළා. මේ පුද පූජා කළ යුතු කෙනාට පුද පූජා කළේ නැහැ. ඒකේ විපාක විදිහට මාන්නෙන් දැඩි වෙලා ඒ කියපු දේ නිසා සසරේ උපනුපන් ජීවිතේ උසස් මිනිස්සු යසෝචය දෙන රස්සාව තමයි කරන්නේ. සමාජයෙන් පෑගෙන සමාජයෙන් පීඩිත වෙච්ච කුලයේ තමයි උපදින්න ඕනේ. ඒ නිසා පින්නතුනි මේ ඒ කුලයෙන් උසස් කුලයක එයා උපදින්න නම් එයා මොකද කරන්න ඕනේ? අත්තද්දෝ හොති දැඩි නැතුව මොලොක්ව අනතිමානී නිහතමානීව ගරු කළ යුතු අයට ගරු කරන්න ඕනේ. සැලකිය යුතු අයට සලකන්න ඕනේ. පිදිය යුතු උතුමන්ට පුදන්න ඕනේ. ගුණවතුන්ට පුදන්න ඕනේ. දෙමව්පියන්ට ගුරුවරුන්ට ගුණවතුන්ට සිල්වතුන්ට ගරු කරන්න ඕනේ. අන්න ඒ කෙනා පින්නතනේ මරණින් මත්තේ ගිහිල්ලා සුගතිය උපදිනවා. එයා ආපහු මනුස්ස ලෝකෙට ආවොත් අන්න එයා හොඳ සම්භාවනීය උසස්යයි සම්මත කුලවල තමයි උපදින්නේ. ඉතින් ඔන්න ඕක තමයි සමාජයේ කුල භේදයක් විදිහට උස් පහත් බවක් ඇති වෙන්න හේතුව. ඒ වගේම පින්නතනේ බුදුරජාණන් වහන්සේගෙන් මේ තරුණය ඇහුවනේ සමහරු ඉන්නවා හරි මෝඩයි නුවණ නැහැ. ඒ වගේම සමහරු මේ සමාජයේ ඉන්නවා හරි නුවණ තියෙනවා ප්‍රඥාවන්තයි. ඉතින් මෙහෙම වෙනසක් ඇති වුණේ ඇයිද කියලා ඇහුවා. ඒ වෙලාවේ පින්නතනේ බුදුරජාණන් වහන්සේ මේ තරුණයාට වදාරනවා මේ ප්‍රඥාව නැති වෙන්න හේතුව මොකද්ද කියලා. නුවණ මඳ වෙන්න නුවණ නැති වෙන්න හේතුව මොකද්ද කියලා. සමනම් බ්‍රාහ්මණං වා උපසංකමිත්වා න පරිපුච්චිතා හෝති. එයා මොකද සසරේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් ළඟට ගිහිල්ලා විමසලා නැහැ. කොහොමද? කිං බන්ති කුසලං. ස්වාමීනි කුසල් කියන්නේ මොනවද? කිං අකුසලං. අකුසල් කියන්නේ මොනවද? ඒ වගේම වැරදි දේවල් කියන්නේ මොනවද? කිං අනවජ්ජං. නිවැරදි දේවල් කියන්නේ මොනවද? ඒ වගේම කිං සේවිතබ්බං. අපි සේවනය කරන්න ඕනි මොනවද? ඒ වගේම අපි සේවනය කරන්න හොඳ නැත්තේ මොනවද? මේ විදිහට ශ්‍රමණ බ්‍රාහ්මණයන් ළඟට ගිහිල්ලා විමසලා නැහැ. එතකොට මම මොන වගේ දෙයක් කළොත්ද මට බොහෝ කල හිතසුව පිණිස පවතින්නේ? මොන වගේ දෙයක් නොකළොත්ද මට අහිත පිණිස පවතින්නේ? මේ විදිහට පින්නතුනි අර ශ්‍රමණ බ්‍රාහ්මණයන් ළඟට ගිහිල්ලා ඒ විමසලා ඒ දේවල් දැනගෙන නැහැ. බොහෝ කල හිතසුව පිණිස කළ යුත්තේ මොකක්ද කියලා මේ විදිහට විමසලා දැනගෙන නැහැ. ඒ කියන්නේ පින්නතුනි ධර්මය අහලා නැහැ. ධර්මයේ ජීවිතේ පුරුදු කරලා නැහැ. ඉතින් ඒ නිසා යා කුසල් ගැන දන්නෙත් නැහැ. අකුසල් ගැන දන්නේ නැහැ. ඒතර කුසල් කියලා හිතලා අකුසල් කරනවා. හරි දේ කියලා හිතලා වැරදි දේ කරනවා. වැරදි දේ කියලා හිතලා හරි දේ අත්හරිනවා. ඒතර පින්නතුනේ ඒ විදිහට සසරේ ඒ කුසල් අකුසල් හඳුනගෙන මේ දේවල් ධර්මය අහලා ධර්මෙ පුරුදු කරලා නැති නිසා උපනුපන් ජීවිතයට නුවණ නැහැ. ප්‍රඥාව නැහැ. බලන්නකො පින්නතුනේ ප්‍රඥාව නැත්තම් මේ උතුම් ධර්ම මාර්ගයේ දියුණුවක් කරලා යන්න බෑනේ. ඒතර ප්‍රඥාව තියෙන කෙනා තමයි මේ කුසල් අකුසල් හඳුනගෙන අකුසල් බැහැර කරලා කුසල් වඩලා මේ දහම් වගේ දියුණුවක් කරා පවා යන්නේ. ඒ වගේම පින්නතුනේ එහෙනම් ප්‍රඥාව ඇති කරගන්නේ කොහොමද? ප්‍රඥාව ඇති කරගන්නේ එයා හොඳට ශ්‍රමණ බ්‍රාහ්මණයන් ළඟට ගිහිල්ලා කුසල් මොනවද අකුසල් මොනවද? හරි දේ මොකද්ද? වැරදි දේ මොකද්ද? මං කළ යුතු දේ මොකද්ද? නොකළ යුතු දේ මොකද්ද? මේ දේවල් දැනගෙන
කුසල් වඩන්න ඕනේ. අකුසල් දුරු කරන්න ඕනේ. වැරදි දේ අත්හරින්න ඕනේ. නිවැරදි දේ පුරුදු කරන්න ඕනේ. ඉතින් පින්නතුනේ අන්න ඒ කෙනාට තමයි සසරේ ප්‍රඥාව උපදින්නේ, නුවණ වැඩෙන්නේ. දැන් පින්නතුනේ බුදුරජාණන් වහන්සේ වදාළානේ ප්‍රඥා නරාණං රතනං. මේ මිනිස්යාන්ට තියෙන උතුම්ම මැණික තමයි ප්‍රඥාව. ප්‍රඥාව තියෙන කෙනා තමයි පින්නතුනේ දහම් මාගේ දියුණුවක් කරා යන්නේ. දවසක් වෙනසනේ බුදුරජාණන් වහන්සේගේ ආලවක යක්ෂය අහනවානේ කතංස ලබති පඤ්ඤා, කොහොමද ප්‍රඥාව ලබා ගන්නෙ? ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළ සද්ධානෝ අරහතං ධම්මං නිබ්බානපත්තිය සොස්සෝසා ලබතේ පඤ්ඤා අප්‍රමත්තෝ විචක්කනං. මේ නිවනට පමුණුවන ධර්මය රහත් මුනිවරු පවසනවා. ඒ උතුම් ධර්මයේ ගැන හිත පහදවාගෙන අප්‍රමාදීව පුරුදු කරගන්න විට නුවණ මතුවෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එහෙනම් පින්නතුනේ මේ නිවන් මඟ අවබෝධ කරගන්න, නිවන අවබෝධ කරගන්න, දහම් මඟ පුරුදු කරගන්න නම් ඒ කෙනා ප්‍රඥාව නුවණ ඇති කරගන්න ඕනේ. නුවණ ඇති කරගන්න නම් හොඳට ඒ කෙනා ධර්මය අහන්න ඕනේ. අප්‍රමාදීව ධර්මයේ ජීවිතේ පුරුදු කරගන්න ඕනේ. අන්න ඒ කෙනාට තමයි ප්‍රඥාව ඇති වෙන්නේ. ඉතින් බලන්න පින්නතුනේ ඔය විදිහට ප්‍රශ්න 14ටම අර තරුණයා මේ සමාජ මිනිස්සු අතර තියෙන මේ උස් පහත් ભેදය මොකක් නිසාද කියලා ඇහුවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා කර්මය තමයි මේ සත්‍ය දායාද කරගෙන ඉන්නේ. කර්මයට අනුව තමයි මේ උස් පහත් බව තීරණය වෙන්නේ. තමන්ම සිත කය වචනේ මෙහෙवला සසරේ කරපු කර්මයට අනුව කර්මානුරූපව තමයි තමන් මේ විදිහට ඉපදුනේ. ඒ උස් පහත් බව තීරණය වුනේ. ඉතින් මේ තරුණයා ප්‍රශ්න 14ක් ඇහුවා බුදුරජාණන් වහන්සේගෙන්. ඇයි මෙහෙම වෙන්න හේතුව? ඉතින් බුදුරජාණන් වහන්සේ මේ තරුණයාට ඒ ප්‍රශ්න 14ටම පිළිතුරු දේශනා කළා. ඉතින් පින්නතුනේ මේ තරුණයා තේරුම් ගත්තා මේ කර්මය තමයි මේ ලෝක සත්‍යය තමන්ගේ දේ හැටියට තමන්ට පිළිසරණ විදිහට තමන්ගේ දේ හැටියට තියෙන්නේ කර්මය මේ සත්‍යයන්ට. කර්මය තමයි දායාද කරගෙන ඉන්නේ. කර්මය තමයි ඥාතිය. කර්මය තමයි පිළිසරණ. ඉතින් මේ සත්‍ය ගොස් පහත් බව තීරණය වෙන්නේ කර්මයට අනුව කියලා මේ තරුණයාට තේරුණා. ඉතින් මේ සුබ කියන තරුණයා බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනා. ඒ විතරක් නෙමෙයි පින්නතුනේ මේ තරුණයා කියන ස්වාමීනි හරි සුන්දරයි. හරියට යටට හැරවෙලා තිබ්බ දෙයක් උඩට හරවලා පෙන්වනවා වගේ. අඳුරේ හිටපු කෙනෙකුට තෙල් පහනක් දරුවා වගේ. වහලා තිබ්බ දෙයක් කරලා පෙන්වනවා වගේ. ඉතින් මේ තරුණයා කියනවා ඒසාහම් භවන්තං ගෞතමං සරණං ගච්ඡාමි. ස්වාමීනි බවත් ගෞතමයා ස්වාමීනි මම ඔබ වහන්සේ සරණ යනවා කිව්වා. ධම්මං ච භික්ඛු සංඝංච. මම ධර්මයන් භික්ෂු සංඝයා සරණ යනවා කිව්වා. දිව තිබෙන තොරාම තෙරුවන් සරණ ගිය උපාසකයෙක් ලෙස මාව පිළිගන්න කියලා මේ තරුණයා එදා බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන සංඝ රත්නය ගැන හිත පහදවාගෙන තුන් තෙරුවන් සරණ ගිය උපාසකයෙක් බවට පත් වුණා. එහෙනම් බලන්නකො පින්නතුනේ මේ දේශනාවෙන් අපේ ජීවිතයට ගලපා ගන්න තියෙන දේ පින්නතුනේ බලන්න. එතකොට මේ තමන්ම තමයි තමන්ගේ නිර්මාණ කරුවා වෙන්නේ. එතකොට අපිම පෙර සසරේ සිත කය වචනේ මෙහෙලා කරපු කර්මයට අනුව කර්මානුරූපව තමයි අපිට මේ ජීවිතේ හැමදේම ලැබිලා තියෙන. අපි ජීවත් වෙන වටපිටාව අපි මේ සියලු උස් පහත් බව තීරණය වුනේ කර්මයට අනුව. එහෙනම් පින්නතුනේ මේ ධර්මය අපි අහද්දී තමන්ගේ ජීවිතේ යම් වැරදුණු තැනක් තියෙනවා නම් ඒ වැරදුණු තැන හදා ගන්න ඕනේ. හඳුනා ගන්න ඕනේ. ඒ වැරදුණු තැනට පිළියම් කර ගන්න ඕනේ ධර්මයෙන්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළනෝනේ පින්නතුනේ යාදිසං වපති බීජං තාදිසං හරතේ පලං කල්යාණකාරී කල්යාණං පාපකාරී ච පාපකං. වපුරන්නේ යම් දෙයක්ද ආසන්න විදිහට ලැබෙන්නේ වපුරපු බීජ නේද? ඒකට යහපත් දේ කරනවා නම් ඒකේ විපාක විදිහට යහපත් විපාක සසරේ ලැබෙනවා. අයහපත නම් සිත කය වචනේ මෙහෙवला අපි කරන්නේ ඒකේ විපාක විදිහට අයහපත් විපාක සසරේ අපිට ලැබෙනවා. ඉතින් පින්නතුනේ දැන් අපි මේ ධර්මයේ අහද්දී මේ ධර්මයේ ශ්‍රවණය කරද්දී මේ ජීවිතයේ අපි යම් අඩුපාඩු නිසා අපි විඳව නම් ඉන්නේ පීඩාවෙන් නම් ඉන්නේ. පින්නතුනේ හොඳට හිතන්න මේ විදිහට මමම අතීතේ වපුරාගත්ත දේවල් වල දෝෂයක් නිසා තමයි දැන් මම මේ විදිහට විඳවන්නේ යම් අඩුපාඩු නිසා. දැන් මම විඳවන්නේ අතීතේ වැරදිච්ච දේවල්.
හැබැයි ඒ නිසා මම ඉවසීමෙන් මගේ අතීතයේ වෙච්ච වැරදි ඒ කර්ම විඳවලා ගෙවලා දාගන්නවා. හැබැයි මේ ජීවිතේ නම් ආයෙ වරද්ද ගන්නෙ නෑ. අසුන්දර දෙයක් මං ආයෙ වපුරන්නේ නෑ කියලා හොඳට හිතට ගන්න ඕනේ පින්නතුනි. එහෙම හිතලා සිතින්, කයින්, වචනෙන් මේ ජීවිතේ යහපතේම යෙදෙන්න ඕනේ. පින් කරන්න ඕනේ. කුසල් වඩන්න ඕනේ. එහෙම නැත්නම් පින්නතුනි බලන්න සමහර විට කෙනෙක් මේ ජීවිතේ දීර්ඝායුෂ ලැබලා වෙන්න පුළුවන්. සසරේ යා ප්‍රාණඝාතයෙන් වැළකීච්ච නිසා සසරේ ගුණය පුරුදු කරපින්න එයාට මේ ජීවිතේ දීර්ඝායුෂ ලැබිලා. හැබැයි යා ජීවත් වෙනකොට ඔන්න සත්තු මරනවා නම්, සතුන් පෙළනවා නම් අන්න එයා සසරේ තමන් පුරුදු කරගත්තේ වාසනාව මේ ජීවිතේ වනස ගන්නවා නේද? දැන් මේ ජීවිතේ කෙනෙක්ට නිරෝගී සම්පත්තිය ලැබිලා තියෙනවා නම් එයා නිරෝගී සම්පත්තියෙන් ඉඳගෙන සත්තු පෙළනවා නම් කායිකව මානසිකව අනුන් පෙළනවා නම් හිංසා කරනවා නම් එයා අර සසරේ තමන් පුරුදු කරගත්ත ගුණේ වනස ගන්නවා නේද? එතකොට මේ ජීවිතේ ලස්සන රූපයක් තියෙන කෙනෙක් කියමු. එයා සසරේ මෙත්සිත වඩපු නිසා තමයි ගුණය පුරුදු කරපු නිසා තමයි එයාට මේ ජීවිතේ ලස්සන රූපයක් ලැබුණේ. හැබැයි ලස්සන රූපයක් තියෙන කෙනා මොකද කරන්නේ? පුංචි දෙයකටත් කේන්ති ගන්නවා. තරහින් නම් ඉන්නේ. නේද? ඒතර අන්න ඒ කෙනා සසරේ තමන් පුරුදු කරපු ගුණය මේ ජීවිතේ වනස ගන්නවා නේද? එහෙම නැතුව පින්නතුනි සසරේ තමන් පුරුදු කරගත්ත ගුණ රැකගන්න මහන්සි ගන්න ඕනේ. ඒ වගේම සසරේ තමන්ට පුරුදු කරගන්න බැරි වෙච්ච ගුණ මේ ජීවිතේ පුරුදු කරගන්න මහන්සි ගන්න ඕනේ. මේ ධර්මය අහද්දී අපි අපේ ජීවිතයේ තියෙන අඩුපාඩු හඳුනගෙන ඒ අඩුපාඩු නිවැරදි කරගන්න ධර්මයෙන් තුලින් පිළිසරණ සලස ගන්න ඕනේ. දැන් බලන්නකො පින්නසේකට හොඳ උදාහරණයක් තමයි කොසල් රජතුමාට හිටිය අග බිසවක් මල්ලිකා. ඉතින් මේ බිසව ගොඩාක් ආනුභාව සම්පන්නයි, ගොඩාක් පොහොසත් ධනෙ තියෙනවා. හැබැයි මේ බිසවගේ අඩුපාඩුවක් තිබ්බා. ඒ තමයි එයා කැතයි, අවලස්සනයි. ඉතින් මෙයා දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ සමාජයේ සමහර කාන්තාවෝ ඉන්නවා එයාලා හරි පොහොසත්, සමහර දුප්පත්. ඇයි එහෙම වෙන්නේ කියලා ඇහුවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා සසරේ දන් දීපු අය ධනවත් වෙනවා. දන් දීපු නැති අය මසුරු කමින්, ලෝභ කමින් හිටපු අය දුප්පත් වෙන්නේ. ඊළඟට දැන් එයා අහන දැන් තමන්ගේ ප්‍රශ්නේ, තමන්ගේ අඩපාඩුව. අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සමහරු ඉන්නවා කාන්තාව ලස්සන අය, සමහර කාන්තාව ඉන්නවා කැතයි, අවලස්සනයි. ඇයි එහෙම වෙන්නේ කියලා ඇහුවා. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා අතීත ජීවිතවල මෙත්සිත වැඩපු අය, මෙත්සිතින් හිටපු අය, තරහ ගත්තේ නැති අය මේ ජීවිතේ ලස්සන වෙලා උපදින්නේ. ඒ වගේම අතීත ජීවිතවල තරහෙන්, කේන්තියෙන් හිටපු අය තමයි මේ ජීවිතේ උපදිනකොට කැත වෙලා, අවලස්සන වෙලා උපදින්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඉතින් පින්නතුනේ මේ වෙලාවෙම මල්ලිකා බිසව තමන්ගේ තියෙන අඩුව හඳුනාගත්තා. එයා කියනවා මම එහෙනම් සසරේ දන් දීලා ඒ නිසා තමයි මේ ජීවිතේ මම මේ රජ බිසවක් වෙලා, ධනවත් වෙලා, පොහොසත් වෙලා ඉන්නේ. හැබැයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම කලින් ජීවිතේ තරහ අරන්, අමනාපයෙන් ඉඳලා, කේන්තියෙන් ඉඳලා ඒ තරහ පුරුදු කළා. ඒ නිසා තමයි මම මේ ජීවිතේ මේ ඇත වෙලා ඉන්නේ. ඉතින් මේ මල්ලිකා බිසව කියනවා මේ ජීවිතේ වෙච්ච වරද, ඒ මගේ අතින් වෙච්ච වැරද්ද මම මේ ජීවිතේ හදා ගන්නවා. මම මෙත්සිතින්ම වාසය කරනවා කියලා දැන් අර මල්ලිකා බිසව තමන්ගේ අඩුපාඩුව හඳුනාගෙන ඒ අඩුපාඩුව නිවැරදි කරගන්න මහන්සි ගන්නවා. ඒ නිසා පින්නතුනේ අපිටත් අපි සසරේ සිත කය වශයෙන් මෙහෙवला කරපු කර්මයට අනුව තමයි අපි මේ සියලුම දේ අපිට තීරණය වුනේ. කර්මාණ්ඩුවක උපදිද්දී වටපිටාව, පරිසරය අපි මේ හැමදේම තීරණය වුනේ කර්මයට අනුව. ඉතින් සසරේ අපි අතින් වෙච්ච අඩුපාඩු මේ ජීවිතේ ධර්මය අහද්දී අපි ඒ අඩුපාඩු නිවැරදි කරගන්න උත්සාහ කරන්න ඕනේ. සසරේ අපි පුරුදු කරපු යම් ගුණධර්ම තියෙනවා නම් ඒ දේවල් රැකගන්න මහන්සි ගන්න ඕනේ. සසරේ පුරුදු කරපු නැති ගුණධර්ම මේ ජීවිතේ පුරුදු කරගන්න මහන්සි ගන්න ඕනේ. ඒකට පින්නතුනේ අපිට මේ කර්මයට දාස වෙවි යන මේ සංසාර දුකින් නිදහස් වෙන්න පවා මේ ධර්මයේ ජීවිතේ පුරුදු කරගෙන ප්‍රඥාව වඩ아가ද්දී අපට උපකාර වෙනවා. ඒ නිසා පින්නතුනේ අද දවසේ මේ බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ධර්ම දේශනාවක් අපි ශ්‍රවණය කළා. මේ උතුම් බුදු දේශනාව ශ්‍රවණය කරපු මේ උදාර පින අපි හැම දිනාටම
ඉපදෙමින් මැරෙමින් දුක් විඳ විඳ යන කර්මයට දාස වෙවි යන මේ විහිසුණු භයංකර සංසාරයෙන් නිදහස් වීම පිණිසම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු.